ඇවිල්ලා තිබ්බේ නෑ. ඔන්න ඊයේ ගිහිල්ලා විඤ්ඤාණයට සිංගලා කොණ්ඩෙමුත් ඇද්දා නහයමුත් අල්ලා බැලුවා හරියන්නේ නැහැ. ඊපස්සේ දැනුණාද යාළුවා? ඔය පස්සේ එයාගේ අත මල්ලලා පුරුෂලින්ගේ අඹකල් දැම්මා. දැන් එක බෝලයක් ඉදිමිලා තියෙනවා. දැන් කියන්නේ මේ අහවල් තමයි ඇවිල්ලා ඔය දෙක කරලා ගියේ කියන්නේ. ඕන්න වගේ බලය කියන්නේ. ඕන්න වගේ බලේ ඕන්න වගේ සැකවකනේ යන්ත්‍ර මන්ත්‍ර මොනවා කරත් ඕන මේ අතහතුන් වහන්සේ වැල්ලා වැඩේ කළා කියන්නේ. ඔබගේ මේ යක්කු බන්දන් හිටියද වැඩක් නැහැ කියන්නේ. යක්කු දමනය කරලා අතුරු සිංගුවා කියන්නේ. ඔව්. බාන්න මේ හොඳ බාන්න කියන්නේ මේ ඔන්න ලංකාවේ පහත් තුනේ නෑ කියපු වචනේ පාපේ තමයි ගිහිල්ලා පුසලින්ගේ අඹල්ලාව කියන්නේ. දැන් ඉදිමිලා කියන්නේ එකක්. එයාගේ මත අත භාවිත කළා තමයි ඇඹුරු කියන්නේ. ඔව්. ඒ කියන්නේ නින්දින්නේ ලාගේ. නිකන් නින්දින්නේ ලාගේ. ඒක කොහොමද දන්නේ? දැන් මොකද? එතකොට ඇත්තන්ට මේ කියන ඇත්තට මේ යා ලොකු බලෙන් ඉන්නනේ ලොකු මේ ඇත්තට මේ මන් තමයි මේ කටේ ඉන්න මේ අනුජ සිල්ලා කියන්නේ. ඒකල මේ මට පුළුවන් බලයක් තියෙනවා කිය මිනිස්සු මොනා කර පෙන්න වඩා දැන් ඕක දැන් කියන්නකො මේ තා අහලා තමයි ඇවිල්ලා මේ දෙක කළා ගියේ කියලා. ඔව්. මේ දෙයක් බයනේ. ඔව්. මේ ඔය මොනවා දාන් ගියත් වැඩක් නැහැ කියන්නේ සිංගුව කියන්නේ. එයාගේ විඤ්ඤාණය පාලනය කරලා කියන්නේ. ඒකට මං ඉස්ලා බලන් ගිහිල්ලා අර ඉඳලා ගිහිල්ලා පේන දෙපාරක් ගිහිල්ලා ආවා. දැක්කේ නෑ. ඒ කියන්නේ නෑ ඉතින් මේ මේ ඒක සමාධියක් නෑනේ. ඒ හතරවෙනි ධ්‍යානෙ හිත දෙහුම් කළා නැති හින්දා පේන්නේ නෑ යාට. ඒ හින්දා තමයි අමනුෂ්‍ය ළඟ තියාගෙන ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒක අමනුෂ්‍යයන්ගේ සාමාන්‍ය වෙන කෙනෙක් කරන්නේ අමනුෂ්‍ය කරන්නේ වැඩක් කරන්නේ. ඔව් ඒතකොට අපි මේ විඥානේ විතරක් ගිහිල්ලා එතකොට ඒ අමනුෂ්‍ය ඔක්කොම අයින් වෙනවා. අය ගැගින බන්දේ කරන අමනුෂ්‍ය ඔක්කොම අයින් වෙනවා. ඔව් එතකොට අයද මං ආවා කියන තමයි අර දෙකල පෙපෙන්නේ මට. ඔව් නැත්තම් දන්නේ. දැන් තමයි මතක් වෙන්නේ දැන් මේ නහය අපිට කල්ලා සතු කළා නම් හොඳයි තුනවා. ඔව් ඒක කට්ටිය ඔක්කොම පේනවා මේ කැමරේ බලුවම පේනවා ඇයි මේ නහය හතුලා තියෙන්නේ කියලා. දැන් මේ පුසලින්ගේ අඹකල් දාලා ආවේ ඒක මට ඔව් ඒක යාගේ අතම බාල්ද කළා තමයි ඒක කරන්නේ. ඔව් එයා ඒක හොඳටම දන්නේ මොනවයි කියන්නේ. ඔව් මොකද උනේ එක දන්නේ නැහැ. ඇයි මේ අල්ලා මේ එයා මේ රස්තා. ඇයි දන්නේ හේතුවක් නැහැ. ඔව් වගේ ආයි සිද්ධියක් වුණා මෙහෙ. ඉස්කෝල ටීචර් එක. හරියට මේ පාර බලන්නේ කිසිදී. ඔව් ඊ පස්සේ කිව්වා මහා ලොකු රහත් එක්කලු උඩින් වදිනවලු ඔන්නම කිකි කෑ ගහලා මං කිව්වා ඕන්නම් ඇවිල්ලා පෙන්නන්නම් මං හරි ඔයගොල්ලෝ පව් පුරව ගන්න එපා මේ එක එක කිය පව් පුරව ගන්න එපා මේ ඊවසේ කොහමද මෙයා සයිස් දෙමු එහෙම කොහමද දෙන්නේ මං කිව්වා ඔයාව ඇඳුම්
වැදුනේ නෙවෙයි. උඩ ඇඳුම විතරක්. යට ඇඳුම් පිටින් මං පාරේ දුවනවා. මේ ඔය කිය පාප කළ මිනිසා. නෑ ඇත්තම කරන්න බෑ කිව්වා. ඔව් පාප කර්මයක් කරන්නේ නැත්තම් මට මොකුත් කරන්න බෑ. ඒක බුද්ධ ශාසන පාප කර්මයක් වෙන වචන කටෙන් පිටිනුනොත් තමයි අපිට ඒ දේ වෙන්නේ කියලා කිව්වා. ඒ හින්දා අනුකම්පාවෙන් ඉන්න කිව්වා. කටහන් ඉන්න කිව්වා අනුකම්පාවෙන් ඉන්න කිව්වා. ලංකාවේ කහත්තු නැහැ කියන කතාව කියන්න එපා කියලා. ඔව් ඒ නැත්තම් ඇවිල්ලා කවුරු දන්න කෙනෙක් ඉන්නනම් චිත්‍රවිද්‍ය කතා කරලා එමත්ම කතා කරලා නැත්තම් දවස් පාට මිනිහට හැමති වැඩ ඉඳලා බයිදන් කියන්නේ කිව්වා. අන්න එහෙම ගොඩක් අවන්නේ කිව්වා. ඊට පස්සේ ඔව් අපිට වැඩක් නැහැ. ඔව් මහා ලොකු වාහනයක් වත් නැහැ කිව්වා. අන්න චූටි කුටි එකලු ඉන්නේ. ඒකත් පිස්සි පලාමල් බෝතල් කැලිබරක් දාලා තියෙනවා. ඔව් කිය කොමන තමයි කියන් ගියා. හරි රසන්කෝ ඕන. පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා විතරයි සාරි ගල්ලම්මනේ. සාරි ගල්ලන්නේ අද දාන්න කොහොමද? එහෙම හැතම්මක් විතර මං පාරේ එකන් ආවා පාරේ එකන් ආවා. හැතම්මක් විතර. අනේ මේ යටදුම් පිටින් පාරේ යනවා. මොකද දන්නේ? ඕනේ වැඩි. ඒකල කලා ගෙද කට්ටිය කරලා තියෙන්නේ ගල කළ තියෙන්නේ. අල්ලන් ගිහලා මානසික වෛද්‍යවරු පෙන්නලා. ඔව්. ඒ වස්සේ දවස් ගණන් හිටියේ හොස්පිටල් එකේ. මේ ඉතින් දැන් මේ වෛද්‍ය හොයාගන්න බෑ මොකක්ද සිද්ධිය කියලා. දැන් ඒ විවිධාදී ගාන පස්සේ සාමාන්‍ය තත්ත්වය එනවනේ. ඔව් ඒක අවුලන්නේ. ඒ පස්සේ මට බෙහෙත් විදලා මලකලියක් කළා. නැතිද ඒතකොට බට වෛද්‍ය විද්‍යාවේ මේ වෛද්‍ය කොච්චර ලාමකද? ඉතින් විඤ්ඤාණයක් කරන්න බැරි යනවා. ඔන්න ඉතින් මම ඊපස්සේ මම හොස්පිටල් එකට ගියා. නිකන් ඔය ගෙදර මම බලන වැඩි ඒ ගමන් මම හොස්පිටල් පැල්ල පොඩක් ඇතුළේ ගිහින් බලලා ඒක ඉන්නවා. පස්සේ ඇවිල්ලා වැන්දා. පස්සේ ඇයි මෙහි ඉන්නේ මේ? නෑ නිකන් මේ දෙදෙක් බලන්න ආපුවම මං කිව්වා ආයෙ බොරු කියන්න එපා කිව්වා. දැන් තමයි වාට්ටු ඉන්නේ කිව්වා. එම් කියනවා ආයෙ එන්න කියලා. ඉතින් ඒගානේ මේ ස්වභාවය ඉතින් මේ මිනිස්සු පවුපුඩව ගන්නොත් ඇති ඉතින්. ඔව් ඒක තමයි වෙන්නේ ඉතින්. ඔව්. ලොක්කරන බය වෙනවා. ලොක්කර දැන් සමහර වෙලට අර මේ දැන් ලොක්ක මොකද කරන්නේ මේ මිනිස්සු අමාරු ගන්නවද? ඒ කියන්නේ දැන් රෝගියෙක් ගියන් පස්සේ ඒ ඉන්න අමනුෂ්‍ය කැඟලා දාලා ඒක මිලක සුසුපත් කරනවා වංචාවක් කරන්නේ. එතකොට යාන්ත ආයේ මේ ඒ වගේ වැඩ කරන්න බැරි. ඒ කියන්නේ එතකොට පාරම්පරික වෙද කමින් කරන මෙහෙත් ටික කරන් යනක උඩ ශේෂ්ඨකමක් එක. නමුත් අමනුෂ්‍ය කැඟලා දානවා කියන්නේ ඒක ජාතික ආනන්තර පාප කරන ખાસ සමානයි. ඒ මෑගල කෙනා කියන්නේ. ඔව් එතකොට දැන් එයා මොකද වෙන්නේ? මේ මොකද වෙන්නේ? මෑගලට ඊළඟට මරණ පස්සේ උදන්ඩ යන්නේ. ඔව් ඒ මෑගල කියන්නේ උතන්ට එතකොට ඒ භූමියට යනවා. ඔව් මේ ප්‍රේත භූමියට යවන්න ලෙඩු හයිප කරන එපා කියන්නේ. ඔව් එතකොට මේ ලොකුට තැන් වල ගියා බණ කිව්වට ඔයගේ ජකාඩ කරන්න එපා කියන්නේ. මිනිස්සු ඇඟට පෙරේතය දාලා ඒක ඇඟේ පෙරේතය වන්දන බණ කරන්න එපා කියන්නේ. මේ හරියට ඒ ශාස්ත්‍රයේ හරියට කරන්න කියලා. ඒක හරි. ඒක මේ අද කීයේ විතර මේ උනේ?
අද උදේ පාන්දර ඔව් පාන්දර ඔව් දැන් තාමත් මේ අමාරු ඇති පුස්ලින්ගේ අවුලලා ඔව් ඔව් අකුසල කර්මයක් නිසා වෙච්ච සිදුවීමක්. ඒ කාරණාව ඔබ එදා දේවදත්ත හාමුදුරුවෝ ධර්මය විකෘති කරපු නිසා සතර පායේ ඉන්නවා. ඒ වගේම මෙයත් මනුෂ්‍යයන්ගේ ශරීරයට අමනුෂ්‍ය බන්ධනය කරමින් ලෙඩ රෝග සුවපත් කරනවා. ඒක ලොකු පාප කර්මයක්. ඒකත් පෙන්වන්න ඕනේ. තව ඉන්නවා ඒ වගේම නම් ටිකක් පස්සේ මම ඉදිරිපත් කරන්නම්. ඒ කිව්වේ එක්කෙනෙක් මේ අනුද සිල්ලා. ඒකට තව ඉන්නවා ඔය කුමාර කියලා හිටියා වෙදෙක් හිටියා. දැන් නම් උනේ. තව ඉන්නවා මේ ඔය දේවාලයක ඒ ස්ථානයක මිත්‍යා දෘෂ්ටික දේව පින්තූරක තියෙනවා නම් එතනට යන්න එපා. දැන් බදුල්ල ස්ථානයක් තියෙනවා. ලංකාවේ පුරා තියෙන සෑම දේවාලයකම වෙන්නේ අමනුෂ්‍ය ශරීරගත වීම තමයි වෙන්නේ. ඒ කියන්නේ මනස දුර්වල කෙනෙක්නේ ඉතින් යන්නෙත්. ඒක සෝතාපන්න නැති කෙනෙක් කියන්නේ. එතකොට එයාගේ ඇඟට අමනුෂ්‍ය බන්ධන වීමේ සම්භාවිතව 90ක් තියෙනවා. එයා ඉන්නේ වේදනාවකින් ඉන්නේ. නිසා එයා ගිහිල්ලා මේවා දේවල් කරගන්නවා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර තිත්‍රිසන් ධර්ම වේ සම්මා සම්බුද්ධ ධර්මයට අනුව. එහෙනම් මේ අමනුෂ්‍ය බන්ධනය කරනවා කියන්නේ තිරිසන් ගතියක්. ඒක ලොකු පාප කර්මයක්. ඒකයි මම නැවතත් මේ දේශනා කරේ. ඉතින් එහෙනම් සුදුනටම තෙරුවන් සරණයි. channel එක subscribe කරන්න, like කරන්න. ඔයගේ වීඩියෝ අවශ්‍ය නම් message එකක් දාලා තියන්න. ඔයගේ වීඩියෝ කොහෙද ලංකාවේ ඉන්නේ? ඔය කට්ටිය ගැන ගොඩාක් මම තොරතුරු තියෙනවා. ඉතින් මම ඒක ඉදිරිපත් කරන්නම්. ලංකාව තුල අමනුෂ්‍ය බන්ධනය කරන කට්ටිය ඉවත් කරමු. සත්‍ය දහම එළියට ගමු. විනය ත්‍රිපිටකයේ අභිධර්මය ඕනම ප්‍රශ්නයක් මට අහන්න අවස්ථාවක් තියෙනවා මගෙන්. එහෙනම් අමාත් මට වඩා ගන්න කමටහන් ලබා ගන්නත් ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට මෙන්න අවස්ථාව. 10 වෙනි සිල්පදයේ තැකීම් පිණිස මුදල් භාවිතා නොකරන බවත් ප්‍රකාශ කරමි. ඔබ සියලුන්ට තෙරුවන් සරණයි.